no thank you කියලා කවුරුත් අහක දැම්ම කොසර ටිකෙන් අද හදනවා සුපිරි බැතුමක්. මේක හදපුවාම yes thank you කියලා අනිවාර්යයෙන්ම කියයි. මේ කාලේ තමයි කොස් කාලේ. ඉතින් කොස් ගස් යට කොස් ඇට ඇති වෙනකම්. එහෙනම් චුට්ටක් අහුලගෙන ඇවිල්ලා මේක මේට කොස් ඇට බැදුමක් හදලා බලන්න. මුලින්ම කරන්න ඕනේ අපි කොස් ඇට ටික බැද ගන්න එක. හැබැයි ගොඩාක් කළු පාට වෙනකන් නම් බැද ගන්න එපා. එතකොට ඉතින් no thank youම තමයි කියන්නේ. හැබැයි මේක ගානට බැදෙන්න ඕනේ. දැන් ඔයාලට හිතෙනවා ඇති මේක කොහොමද ගානට බැද ගන්නවා කියලා අපි හොයාගන්නේ. කොස් ඇට දෙක තුනක් චටස් පටස් ගාලා පුපුරනකොට ඒකෙන් කියන්නේ සත්‍යෙන් කියන්නේ හා දැන් ඇති මේ ගානට බැදලා තියෙන්නේ කියලා. දැන් මේ ටික කූල් වෙන්න දෙන්න. මම දැන් මිටියට සිලි බෑග් එකක් බැඳගෙන බහිනවා වැඩේට. මම මේ ටික දැන් තලාගෙන පොතු ඇර ගන්නවා. මේ ටිකක් හොඳට තලා ගන්න ඕනේ. ඒ කියන්නේ වෙන්වෙන්නම තලා ගන්න. මේ තියෙනවා නම් තලාගත්ත කොස් ඇට ටික බලන්න මම හොඳට තලාගෙන තියෙනවා මේ ටික. දැන් ෆෑන් එකට තෙල් ටිකක් දාලා මේ ටික හොඳට රත් වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ කඩාගත්ත බිත්තරයක් මේකට එකතු කරන්න. තව බිත්තරයක් තියෙනවා එකතු කරත් කමක් නැහැ. එතකොට මාරම රසයි මේක. රත් තුන තෙල් එකට බිත්තරේ දැම්මහම මෙන්න මේ වගේ හොඳට පොඩිවට අපිට වෙන් කරගන්න පුළුවන්. දැන් මේකට ගම් මිරිස් ලුණු ටිකක් රස අණු එකතු කරගන්න ඕන. දැන් මේ ටිකත් හොඳට කවලම් කරගන්න ලුණු ගොඩොයි ගම් මිරිස් කොට් එකයි බිත්තරේට දාලා. දැන් මම මේ හදාගත්ත ෆෑන් එකටම තෙල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ එකට සලාගත්ත සුදු ලුණු, කරපිංචා, රම්ප ටිකක් දාලා හොඳට බැදෙනවා. මේක ගෝල්ඩන් කලර් වෙනකම් බැදෙන්න දෙන්න. එතකොට තමයි රස වැඩි වෙන්නේ. දැන් මම කපාගත්ත ලොකු ලුණු ගෙඩියකින් භාගයක් එකතු කරනවා. දැන් මේ ටික මම ටිකක් තෙම්පරාදු කරගන්නවා. මේ ටිකත් ඉතින් ගෝල්ඩන් කලර් වෙනකම් බැද ගන්න. එතකොට මේක මාරම රසයි. දැන් බැදලා තියාගත්ත කොස් ඇට ටික මේකට එකතු කරගන්නවා. දැන් මේ ටිකත් මම හොඳට කවලම් කරගන්නවා. දැන් මේකට එකතු කරනවා මම බැදලා තියාගත්ත බිත්තරේ. මේ දෙක එකතු වුණා කියන්නේ ඒ කම්බිනේෂන් එකට නම් නමක් නම් නැහැ. ඒත් කෑවහම නම් නම අමතක වෙන්නෙත් නැහැ. දැන් රස අණුව ලුණු කුඩු ගම්මිරිස් කුඩු කෑලි මිරිස් ටිකක් එකතු කරලා හොඳට කවලම් කරලා ලිප ඔෆ් කරගන්න. ඉතින් මේක හදලා දෙන්නකෝ. no thank you කියපු කට්ටිය තව ටිකක් දාන්න කියයි අනිවාර්යයෙන්ම. මේ විදිහට කොස් ඇට බැදුම හැදුවොත් ඔයාලා කවදාවත් නම් ආයි අහක බලාගෙන යන්නේ නැති වෙයි කොස් ඇට දැක්කොත්. මේක ඒ තරම්ම රස කෑමක්. බලන්නකො පාට රස සුවඳ හරියට මේකේ තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට කොස් ඇට ටිකක් try කරලා බලන්න. තව පුංචි රහසක් කියන්නද? කට්ටිය සෙට් වෙනකොට බයිට් එකට කියාපු කෑමක් මේක. ඉතින් ජීවිතේත් ඔහොමයි. විසි කරන දෙයකින් සමහර වෙලාවට ජීවිතේ රසම දේ හදාගන්න පුළුවන්. එහෙනම් මේ ක්‍රමයට හදලා try කරලා ඔයාලත් මට කමෙන්ට් එකක් දාගෙනම යන්න. එහෙනම් ගිහින් එන්න සුබ දවසක් ඔයාලට.